ඉතින් ආයුබෝවන් දුවේ පුතේ දැනුමයි පුංචලාගේ නාලිකාවට පුතාලා දුවලා අපි ඊටම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා දුවේ පුතේ. ඉතින් දුවලා පුතාලට අද අපි කියලා දෙන්නේ බුද්ධ ධර්මය දෙවන ශ්‍රේණියේ 6 වෙනි පාඩම පිය රජුගේ පළමු වඳුම කියන පාඩම. ඉතින් දුවේ පුතේ ඔබට පේනවා ඇති මෙම ලස්සන චිත්‍රයක් තිබෙනවා. මෙම චිත්‍රයේ ඔබට පේනවා ඇති සුද්ධෝදන රජතුමාත් එතුමගේ බිසවන මහාමායා දේවියත් පුංචි සිදුහත් කුමාරයා අරගෙන යනවා ඔවුන්ගේ ගුරුවරයා ගාවට. ඉතින් මේ ගුරුවරයාට පෙන්වනකොට තමයි මෙම ගුරුවරයාගේ දැසේ නලට ගිහිල්ලා දෙපා සිටින්නේ. මෙම දෙපා යටා මඩලු මත රහිනවා. ඉතින් මෙම කාලදේවල තාපස්තුමාගේ නල්ල මත මෙම කුමාරයාගේ දෙපා පදින විට එතුමා ඉතා සතුටටත් පුතුමයටත් විස්මයටත් පත් වෙනවා. ඉතින් අපි බලමු මෙම පළමු වඳුම කොහොමද සිදුවෙන ආකාරය කියලා දුවේ පුතේ. ඉතින් සුද්ධෝදන මහරජතුමාගේ ගුරුවරයා වූ කාලදේවල තාපස්තුමාය. එතුමා කුමරු බලන්නන්න රජමාලිගාවට පැමිණියා. මහරජුනි, ඔබගේ පින්වත් කුමරු දකින්නට මම කැමති තාපස්තුමා කිව්වා. ඉතින් ඔබට පේනවා ඇති මෙන්න මේ චිත්‍රයේ මෙම සිද්ධාර්ථ කුමාරයාට උඩා කාලේ ශිල්ප ශාස්ත්‍ර කියා දුන්නු මෙන්න මේ කාලදේවල තාපස්තුමා. එතුමා භාවනා යෝගීතුමායි බොහෝ විට වැඩ ඉන්නේ. ඉතින් මෙම කුමාරයාගේ උපත්ති ගැන අහලා එතුමාට ආසාවක් ඇති වුණා. මෙම පුංචි කුමාරයා බලන්න. ඉතින් මාලිගාවට ඇවිල්ලා මේ ආසනේ වැඩ ඉන්නවා. වැඩ ඉඳලා ඔහු ආයෙ සිටිනවා සුද්ධෝදන මහතුමාගෙන් තම කුමාරයා බලන්න කියලා. ඒ පින්වත් කුමාරයා පුත් කුමරු දෝතරගත් රජතුමා ගුරුවරයා ඉදිරියට පැමිණියා. පුතේ තාපස්තුමාට වඳින්න රජතුමා පුත් කුමරු තවුසා විතර ලං කළා. ඉතින් අපි දන්නවා සාමාන්‍ය වැඩිහිටියෙකුට අපි අපගේ දරුවෙක් වුණත් අපි අරන් ගිහිල්ලා අපි ඔහුගේ තියෙන ගෞරවය උදෙසා අපි දරුවාට වඳින්නට හැකියාව නැති වුණත් අපි දරුවාව අත් දෙක තියලා වඳින්න හදනවා. නමුත් ශරිකින්ම මේ කුමාරයාගේ අත් දෙක නෙමෙයි දෙපා ගිහිල්ලා මෙම කාලදේවල තාපස්තුමාගේ නල්ල මත පිහිටියා. ඉතින් මේ විශ්මයටපත් වුණා. ඒ විශ්මය මොකක්ද කියලා අපි බලමු දුවේ පුතේ. කුමරුගේ දෙපතුල තාපස්තුමාගේ ජටාවේ වැදුනා. තාපස්තුමා පුදුම වුණා. පුත් කුමරුගේ පින්මහිමේ දැක එක්වරම නැගිට්ටා. කුමරුට වැඳා. මේ දුටු පියතුමාද කුමරුට වැඳා. පිය රජුගේ පළමු වැඳීමයි. ඉතින් ඔබට පේනවා ඇති අපි දන්නවා ඉස්සර තාපසීන්ට උන්ට ජ්‍යොතිෂ ඥානය දැනුම දේ ලක්ෂණ විද්‍යාව ඒ වගේ විශාල දැනුම් සම්භාරයක් තිබුණා. මේ පින්වත් කුමරුගේ ඒ වගේම චුතිප්පාද ඥාන ඒ වගේ අභිඥා බලයන් පවා උන්ට තිබුණා. ඉතින් එමගින් දැනගත්තා මෙම කුමාරයා පින්වත් කුමාරයෙක් කියලා. අන්න ඒ නිසා මේ තාපස්තුමා කාලදේවල තාපස්තුමා මෙම දුවල් කුමරුට වැඳා. මේ බලන් හිටපු පිය රජු පුතේ දුවේ මෙම පින්වත් කුමාරයාට වැඳා. මොකද ලෝකෙට බුදු කෙනෙක් වන කෙනෙකු කිසිවෙකුට වැදීමක් පිළිවක් කරන්නේ නැහැ. ලැබීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතුමා තමයි අන් අයගෙන් වැඳුම් පිළිතුරු ලබන්නේ. ඒ වගේ පුණ්‍ය වයිමක් ශක්තියක් පාරමිතා බල රාශියක් තිබෙන සහිත කුමරු තමයි පුතේ අපේ සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ. දුවේ පුතේ, ඉතින් දුවේ පුතේ අපි අලුත් පාඩමකින් මෙතුරු අපි පුතාලට දරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ සක්සමේ ඒ වගේම පුතාලගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කර ගැනීමට එම බුද්ධ ධර්මයේ පාඩම් මාලාව උපකාර වේවා යන මගේ ප්‍රාර්ථනාවයි. ඒ වගේම දුවේ පුතේ අපි දැනුමයි පුංචලාගේ නාලිකාවෙන් නොමිලේ ගුරුවරයෙකු නොමැතිව ලබා දෙන දැනුම ලබා ගැනීමට
එම නාලිකාව subscribe කරන්න අමතක කරන්නට එපා. share කරන්න අමතක කරන්නට එපා. ඒ වගේම like එකක් දමන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන් අතර බෙදා හැරීමටත් අමතක කරන්නට එපා. ඉතින් දුපුදියයි අපි ගිලෙන්නම් පුතාට අලුත් පාඩමකින් හමුවෙනතුරු තෙරුවන් සරණයි.